y'all. So alutin hariyakin ane pare. Dum 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 dum. Kaya surprise kara doda. Bang kara surprise na mamba. මොකද්ද? ඒක එක බණ්ඩ අරගෙන හිටියේ. Hi all. So very warm welcome to my first YouTube vlog. ඉතින් මේ අවුරුද්දේ මට හිතුණා මම කොහොමද ආසාවෙන් හිටපු දෙයක් අලුතෙන් හරියට යන්නේ පොඩි. So කිව්වත් වගේ මේක තමයි මගේ channel එකේ ඔයාලට එන first video එක, first YouTube vlog එක. මගේ කලින් channel එකක් තියෙන එක මගේ විතරක් නෙමෙයි මම යාළුවෙක්ගේ පටන් ගත්ත එක. හැබැයි අපිට කන්ටිනියු කරන්න උනේ නැහැ. මොකද ඒකේ අපි ට්‍රිප්ස් වල ඒවා තමයි ගොඩක් වීඩියෝ ගන්න. හැබැයි අපි ට්‍රිප් ගියේ නැහැ. ලොකුවට. ඉතින් ඒ නිසා මම හිතුවා YouTube channel එක start කරන්න. මොකද මේක මගේ hobby එකක්. මම ආසයි vlogs කරන්න. ඒක ඇත්තටම මට ෆෝන් එකේ තියාගෙන ඉන්න කාර්ය වාදයක් කියන්නේ මට හැම වෙලේම බලන්න බෑනේ. ඉතින් එහෙම වගේ රෙකෝඩ් කරපු වීඩියෝස් ගොඩක් තියෙනවා. මම ඒවා කිසි තැනක අප්ලෝඩ් කරනවා නෑ. හැබැයි හරිය ලස්සනයි. එතකොට මගේ අර normal videos වල මම status දානවා TikTok එකේ අප්ලෝඩ් කරනවා vlog විදිහට. ඒකට ගොඩක් comments ආවෙලා තියෙනවා. ගොඩක් comments කරන යාළුවෝ. දුවම කියලා මේ YouTube එක පටන් ගන්නවා. YouTube channel එකක් කරන්න. ඒකේ දාන්න. So මට හිතුණා okay let's try it. හැබැයි මම කැමති නෑ. ඒ නිසා මම හිතුවා start කරන්නේ YouTube channel එක. It's just for fun. fun එකට මගේ entertainment එකට මම මේක start කරන්නේ. ඉතින් අද දවසේ වෙලා අප්‍රේල් 25 අද මගේ යාළුවෙක්ගේ හොඳම යාළුවෙක්ගේ birthday එකක්. ඉතින් දැන් වෙලාව ඒ කියන්නේ 53නේ. ඒ කියන්නේ ළමයා ගෙදර අපිට පාටි එක තියෙන හවස. හැබැයි පාටි එකට මගේ අනිත් යාළුවා ඉන්නේ නැහැ. මාතව යාළුවෙක් තමයි යන්නේ. එයා පාටි එකේ ඉන්නේ නැහැ. මොකද එයාට වැඩක් තියෙනවා හින්දා. මම එයා පාටි එකේ ඉන්නේ. එයාලා ගෙදර යනවා. එයාට සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ. එයා හිතන්නේ අපි දන්නේ නැහැ එන්නේ නැහැ කියලා. අතරම අපි ප්ලෑන් කරේ බර්ත්ඩේ එක මතක නැහැ වගේ රඟපාන්නේ. ඒ වුණාට අර මගේ අර සපෝටිව් යාළුවෝ ටික ඊයරෑම විශ් කරලා දාලා තිබ්බා. ඒක හරි ගියේ නැහැ වැඩේ. ඒ නිසා මාත් විශ් කරලා දැම්මා. අහිංසා. මේ ඉතින් කොහොම හරි ඒ නිසා මම අපි ඩිසයිඩ් කරා අපි යාළුවෙක් ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් ටයිම් ස්පෙන්ඩ් කරලා යාළුවා සර්ප්‍රයිස් එකක් දීලා gift එකක් දීලා පොඩි විශ්වාසයක් ලයින්. So ඒක තමයි අද vlog එකකින් ඔයාලට ගේන්නේ. Ready වෙන්න. Hi y'all. So very warm welcome to my YouTube channel and this is my first YouTube vlog. ඉතින් හරිම ආසාවෙන් හිටපු වැඩක් මේක. ඇත්තටම කම්මැලිකම හින්දා කල් ගිහින් තිබ්බට උනේ නැහැ. ඉතින් කොහොම හරි අන්තිමට මම YouTube channel එක start කරා මගේ. මොකද මම vlogs කරන්න මාර ආසයි. මගේ career එකට අමතරව මම ආසම දේ vlog කරන්න එතකොට presenting කරන්න වගේ දේවල් වලට. ඉතින් මම හිතුවා මගේම කියලා YouTube channel එකක් start කරලා මගේ lifestyle එක daily vlogs එහෙම නැත්නම් solo outings වගේ දේවල් update කරන්න ඕනේ කියලා. ඉතින් මේක තමයි මගේ first YouTube vlog එක. මෙතනදී අපි අපේ යාළුවෙක්ට surprise එකක් දෙන එක තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් මේ vlog එක අතරම shoot කරේ April 25th. හැබැයි දැන් මම edit කරන්නේ මේ අද වෙලා May 11th. ඉතින් අප්ලෝඩ් කරන්නේ කවද්ද කියලා අතරම මට idea එකක් නැහැ. බලමු ඉක්මනට free වෙන වෙලාවක මේක අප්ලෝඩ් කරනවා. ඉතින් ඉස්සරහට vlogs ගේන්න idea එකක් තියෙනවා. So yeah, keep watching my YouTube vlog. Funny දේවල් ගොඩක් මේක include වෙනවා. I think yeah, let's keep watching and give me a number. So මම දැන් යන්නේ. මේක තමයි මගේ අද outfit එක. Okay, දැන් පික් මේකත් දාලා තියෙන්නේ. පික් මේක යනකම් ඉන්න ඕනේ. ඊට පස්සේ එතනින් කොල්ඩ් කරලා එතනින් ඊට පස්සේ තව වැඩ ටිකක් කරගන්න තියෙනවා කඩුවැලේ. ඒ වැඩ ටික ඉවරවන පස්සේ ඩිරෙක්ට්ලි යන්න ඕනේ ඇන්සලයි ගෙදර. අතන පික් මේකක් දාලා තියෙන්නේ. කොහොමද තව අන්නව වගේ යනවා හිට යන්න මට. overall කියන්නේ මගේ ජර්නි එක ඉවර කරන්න මම අන්නව වගේ යනවා. Okay, so catch you guys later.
Honestly මට තේරිච්ච දෙයක් තමයි vlogs කරන්න ආස වුණාට මේක එඩිට් කරන එක නම් හරිම කරදර වැඩක්. ඒක සැරින් සැරේට බලන්න ඕනේ. ඒතර ලොකු process එකක් තියෙනවා. ඉතින් vlog එකක් එඩිට් කරනවා කියන එකට ඇත්තටම vlogs කරන හැමෝටම මාරම respect. ඉතින් මේ තියෙන්නේ මම යාළුවා ගෙදර යන්න කලින් මට ඇත්තටම ගොඩක් බඩගිනියා. මොකද මං උදේ ඉඳන් කාලා හිටියේ නෑ. ඉතින් මං ස්නැක් එකක් අරගෙන ඊට පස්සේ මගේ අනිත් යාළුවා හම්බෙන්න ගියා. මගේ යාළුවා දැන් තමයි දැනගන්නේ මං එයාව හම්බෙන්න යන්න කලින් හොඳට කාලා ආවේ කියලා. මෙයාව හම්බුණා නෑ. මම ඇත්තටම vlog එකක් කරන් තමයි ඉන්නේ. හරිද? මේ ඒක නෙමෙයි. අර දැන් මම පටන් ගත්තම නැහැ නේද? අවුරුදු ගානක් පටන් ගන්නවා කියලා. ඒ නිසා මම හිතුවා පටන් ගන්න. දැන් ඔයාලා තමයි ෆස්ට් vlog එකේ ඉන්නේ. ගොඩ එක්සයිටෙඩ් වීඩියෝ එකට එන්ටර් වෙන කලින් මෙයාලා ගැන නම් ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. මොකද මේ ඉන්නේ මගේ එක වසරේ ඉඳන් දැන් වෙනකම්ම ඉන්න හොඳම යාළුවෝ සෙට් එක. ඕන පිස්සු වැඩකට ඕන සපෝට් එකක් දෙනවා. ඉතින් අපි සර්ප්‍රයිස් කරන්න යන්නේත් අපේ ගෑන් එකේ යාළුවෙක්ම තමයි. අපේ ගෑන් එකේ ඉන්නම ඉතින් වෙන සෙට් එකක් යාළුවා මම එක දවසක වීඩියෝ එකකින් ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. ඒ රූම් එක යන්න ගන්න. මේ ඉන්නේ අපේ යාළුවාගේ මල්ලි. කියන්නේ අපි බර්ත්ඩේ සර්ප්‍රයිස් එක දෙන්න යන කෙනාගේ මල්ලි. ඉතින් එයාත් මාර සපෝටිව් මේ වැඩවලට. ඕන හොර වැඩක් කිව්වොත් ඉතින් ආයේ එකෙන්ම සපෝට් කරනවා. අක්කට වඩා හරිම සපෝටිව් අපිට ඕනම වැඩකට. හැබැයි ඉතින් වැඩක් කරගන්න ගියාම එයාට මොන හරි පගාවක් දෙන්න ඕනේ. මේ ඉතින් එයාට පවුනේ පොඩි ළමයා නිසා එයාට මොන හරි අරන් දෙන්න තමයි අපි මේ යන්නේ. ඇත්තටම අපි බර්ත්ඩේ ගර්ල්ට gift එක ගන්නවට වඩා වෙලාවක් මෙතන ස්පෙන්ඩ් කරන්න උනා මෙන්න මෙයාගේ වැඩ නිසා. මොකද අපිට ඇත්තටම සිලෙක්ට් කරගන්න බෑ මොකද්ද ගන්න කියලා. එක වෙලාවට එක ඒවා කියනවා. එක ඩිසිෂන් එක කොයි වෙලාවත් හිටියේ නෑ. ඇහෙන මහන්සි වුණා ගන්න. මල්ලිටත් පගාව අරන් දීලා අපිට ඕනේවත් අරගෙන දැන් අපි ඊට පස්සේ අපේ තව වැඩ ටිකක් කරගෙන එහෙමම ඒගොල්ලෝගේ ගෙදර යන්න තමයි ප්ලෑන් කරේ. හැබැයි ඊට කලින් ෆුඩ් රිවිව් එකකුත් කරා. බලන්නකෝ. අපි කට්ටිය කොහොමත් කෑමක් ගන්න ගියාමයි ඒක ටේස්ට් කරන්න ගියාමයි ගොඩක් වෙලා යනවා. මොකද අපි කවදාවත් එකම ජාතික කෑම ගන්නෙ නැහැ. එක එක්කෙනාට එක එක වෙරයිටිස් තමයි ගන්න. මොකද එතකොට අපිට ඒක ටේස්ට් කරලා බලන්න පුළුවන් හින්දා. ඉතින් හැම වෙලේම එක්ස්පෙරිමන්ට්ස් try කරන්නේ මම. ඒ කියන්නේ අලුත් එකක් try කරන්නේ මම. ඉතින් මෙයාලගේ වැඩේ ඒකට ඔළුව දාන එක. ඉතින් හැම වෙලේම වගේ එක්ස්පෙරිමන්ට් එකක් මම ගන්නවා. ඒක එක්ස්පෙරිමන්ට් එකක් කරන්න මම ගන්නවා. ඉතින් ඒක රහ වුණොත් අපි ෂෙයා කරගන්නවා. නැත්නම් ඉතින් ඒත් ෂෙයා කරගන්නවා. මම රහ එකක් අරගෙන බොනවා. හයි. හයි. අපි මල් ගත්තා. තව දැන් යන්නේ. සර්ප්‍රයිස් එක කරන්න කොහොමද කියලා ප්ලෑන් කරලා නැහැ. ඕල් මොන අයිඩියා එකක් තියෙනවද? වා ඇත්තටම මගේ vlogs edit කරන්න මෙච්චර අමාරුයි කියලා දැනගත්ත මට මේක edit කරද්දි මොකද මම ගොඩක් වෙලාවට මං කතා කරන එක ඉවර කරන්නේ නැහැ. එක්ක මට ඉවර කරන්න දෙන්නේ නැහැ. නැත්නම් මම ඉවර කරන්න නැතුව වෙන topic එකකට යනවා. නැත්නම් වෙන මොකක් හරි එකක් කතා කරන්න. ඉතින් දැන් මේකත් ඒ වගේ වෙලාවක්. explain කරන්න ගියා විතරයි අර මගේ යාළුවා ඇවිල්ලා මට ෆොටෝ එකක් පෙන්නුවා. ඉතින් එතනින් එහාට මම ඒකට විතරක් focus කරලා එතන කතා කරන එක ඇත්තටම මේකේ audio එක දාන්න විදියකුත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අපි මලුත් අරගෙන දැන් මේ රෙඩි වෙන්නේ අහිංසලා ගෙදර යන්න. ඉතින් තව ටිකකින් අපි ආලා ගෙදර ගිහිල්ලා ඒට සර්ප්‍රයිස් කරන විදිහ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මේ වීඩියෝ එකේ. අපි අර කන්නරන් දුන්නා. ඉතින් ඒක යා උදව් කරන්නේ නේද? කන්නේ මොන අරන්ද? Mudah kita pasang ya. Dum. Tuh nih. Balat karen kabur minggu. Ada yang mikir tiga. Ini kok ya?
ඉතින් මේ විදිහට හොරෙන්ම කාමරේට ත්‍රිංගලා පැතකින් කැමරාවත් සෙට් කරලා අපි දෙන්න පොඩ හැංගිලා හිටිය අපේ යාළුවා එනකම් එයාගේ රියැක්ෂන් එක කොහොමද බලන්න. ඒත් ඇත්තටම උනේ මෙන්න මේ වගේ වැඩක්. ඉතින් අන්න ඕක තමයි අන්තිමට උනේ ඔය gift එක ගන්නකොට අපි ඔතන පොඩි note එකක් ලියලා තිබ්බා. අපි තුන්දෙනාගේ නම් වල මුල් ලකුණු තුන. ඉතින් ඒකෙන් එයා simply හොයාගත්ත අපි තමයි ආවේ කියලා. ඊටත් වඩා මෙයා මේක ඇතුළට එයි කියලා අපි කොහොමවත් හිතුවේ නැහැ. අපි හිතුවා චුට්ටක් හරි මේ මිනිස්සු හොයයි කියලා නැහැ. එයා කඩාගෙන මෙතන එතන dressing area එක ඇතුළට ආවා. ඒකට මම හොඳටම බය වුණා. එතන ඇත්තටම සර්ප්‍රයිස් වුණේ මම අහිංස නෙමෙයි. by the way සර්ප්‍රයිස් එක හොඳට වුණා. ඉතින් ප්ලෑන් කරපු විදිහට මොනේ නැති වුණාට අපි ඉතින් සර්ප්‍රයිස් කරා. කෙහෙවලු පටල ගන්න නැතුව රණ්ඩු වෙන්න. එහෙනම් ඉතින් මම 6 මාන්ටම යනවා. ඔයා කොහොමද දරහන්නේ? තරහ වුණාට තෑග්ග බලන්න. ඔව්. ඒකත් එක්ක යාළුවා අපිත් එක්ක තමයි තරහ. බොරු සමාන. ඇයි මාත් එක්ක තරහනේ මං ඉන්නවා. ඔය අද රැඳින්නේ නැහනේ. නවතින්න වෙන්නේ නැහැ. ඉතින් ඔවත් නැහනේ. ඒකට වටින්න පුළුවන්. ඈ? ඔයාට තියෙන ඉතින් මට ගේ ළඟ හින්දා දැන් යන්නත් පුළුවන් තාත්තා වෙන හින්දා. පැටිනවා. ඒ වුණාට හින්දා දෙන්නෙක් හිටියොත් නේ හොඳ. නෑ මම එන්නේ. මෙයාට මේ තරහ ගියලා ඉන්නේ අපි අද හවසේ ඉන්නේ නැහැ කියලා. මොකද මෙයාගේ ගිය පාර බර්ත්ඩේ එකට අපි එයාලා ගෙදර ස්ටේ කරා. අපි කට්ටියම ඉතින් මේ පාර කට්ටියත් අඩුයි අපි දෙන්න ඉන්නෙත් නැහැ. ඒ නිසා චුට්ටක් තරහ වෙලා තරහ ගිහිල්ලා තද්ද වෙලා මල පැනලා ඉන්නේ. ඒ මදුවට මේ රශ්මි කියන එක්කෙනා දේලාසන යනවත් එක්ක. ඉතින් ඒකට තවත් තරහ ගිහිල්ලා ඉන්නේ. තරහ වෙලා තමයි gift එකක් බලන්නේ. උතනදී ඉතින් මම වැඩි හොඳටත් එක්ක ආවෙලෙන ගින්නට පිටුරු දාලා මම තව ලකුණු චුට්ටකුත් ආගත්තා. මින් පඩගෙන් මොනා කියලාද හිතන්නේ? ඉතින් හොල්ල බලන්න එපා පොල් හොල්ලනවා වගේ. මොනා කියලාද හිතන්නේ? ඇත්තටම මේ වීඩියෝ එක එඩිට් කරලා තිබුණේ ඊළාත් වෙනවා මොකද මෙයාට මාර විදිහට තරහ ගිහලා තිබ්බා අපි ඉදා ඉන්නේ නැහැ කියලා. හැබැයි gift එක දැක ගමු මෙයා ෂේ. ඉතින් කරන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ වලියක්. කමක් නෑ ටීචර්. එහාට දැම්මම කමක් නෑ කියලා. උඹට එන්නේ උදේ වගේ එහෙම බෑ. ඒගොල්ලෝ උදේ වගේ ක්ලාස් හවස විතරයි පුළුවන්. අයෙන් පස්සේ ටයිම් එකේ හරි කියලා කමක් නෑ කියලා. පොඩි වෙලාවල් කයන්න. ඇත්තටම මේ වෙලාවේ රණ්ඩුවක් යන ගමන් තියෙන්නේ මේ අනේ අහිංසා. මෙන්න එන්න කොහොමද කතා කරන්නේ? නෑ මට කතා කරන්න ඕනේ. අනේ මම එන්න. හරිද? රණ්ඩුවක් කියලා කියන්නේ මෙයාට අපි කේක් කපනකන් ඉන්න බෑලු දැන් මගේ වොයිස් එක ඇහෙන එකක් නෑ. නෑ මම හොන්නේ නෑ. අනේ දෙකක්වත් නැති ප්‍රශ්නේ මම ඇවිල්ලා තව වැරමුණ ගහන්න ඕනේ. නෑ මම මුලගේ හැමදේකට වෙනවා. ඉතින් ඒක තමයි ආවේ. ඉතින් මම ඒකට ආවේ. කොහොමද එනවනේ වැඩකට ඒක තමයි මම ආවේ. මෝ ඇවිල්ලා යන්නේ නෑ. අයියෝ! ඇන්ටි ගහගන්නවා. ඊට පස්සේ ටික නා රෙකෝඩ් කරේ නැහැ. ඉතින් ඒ දෙන්න ඇත්තටම ගහගත්තා. ගහගත්තා කියන්නේ තුවාල වෙන තරමට නෙමෙයි සාමාන්‍ය දුරකට ගහගත්තා. ඊට පස්සේ ඒ දෙන්නම එකක දාවයකට ඇවිල්ලා ඊට පස්සේ බර්ත්ඩේ ගර්ල්ම තීරණය කරා එයාගේ ඩෙකොරේෂන්ස් ටික කරගන්න. දැන් මේකයි ප්‍රශ්නේ හරිද? මෙයාට අද හවස පන්තියක්. දැන් ඒක මාරු කරගන්න බෑ. එතකොට දැන් අහිංස හිතන්නේ එයාට මෙයා ප්‍රයොරිටි දෙන්නේ නැහැ කියලා. කියලා නෙමෙයි. ඔව් එහෙම තමයි. මම අරතන මෙලහින්ද නේද ඒක දැන් මේ දෙන්න තීරණය කරලා ආයි කොහෙටවත් කාගේවත් යන්න. හරිනේ. හසුනියෙන් නැති එකත් යාට ප්‍රශ්නයක්. ඔයාලා නෑ නේ ප්‍රශ්නේ නේද? ඒකෙන්ද කවන්නේ නැහැ. මම හැමදේම ආවෙ නැත්තම් ඉවරයි. හොඳට මෙතන යන්නේ. දැන් මට
එයා හොඳ වෙලාවට නැත්te කියලා කිව්වට ඉතින් මේ වීඩියෝ එකෙන් එයා හැමදේම දැක්කට පස්සේ අතුමින තොත්තු මොකද්ද කියලා හිතාගන්න අතරම මටත් බෑ. මම හිතන ගොඩක් දුරට ආපහු රණ්ඩුවක් කියයි මේ දෙන කොයි වෙලාවෙ හිර මරා ගන්නවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට බැන එයා බර්ත්ඩේ ගර්ල්ගේ ගවුම අයන් කරලා ඊට පස්සේ මගේ අතුමත් අයන් කරලා දුන්නා හවසට පාටි එකට ඉන්නේ කියලා. ඉතින් ඔය විදිහට අපි ඉතින් පොඩ හවස් වෙන්න පාටි එකේ ඕන දේවල් ඩෙකරේෂන්ස් පොඩ උදව් කරලා ඒ බවලටත් අපි පාටි එකට රෙඩි වුණා. මෙයා නා රෙඩි වෙලා ඉවරයි. අපි තාම හඩු පිටින්. කො අනිත් එක්කෙනාස් කරනවා. යාර පොඩි වැඩක් දීලා තියෙනවා. එයා මොකක්ද අහන්නේ? මොනවද කියන්න තියෙනවද? සර්ප්‍රයිස් එක ගැන පොඩි විස්තරයක් කියන්න බෑ. පින්නත් නන්නේ වැඩ කර හිටපු එක්කන යාර වැඩ දීලා තියෙනවා. බයි රශ්මි එයා යනවා. කේක් ගෙනාවෙත් නෑ කේක් කැපුවෙත් නෑ. මේ මේක ඕෆ් කරමුද? එයා පවුනේ ඇන්ටි bye yeah උමනාවෙන් යන්නේ අඬන්න බෑ අඬ ඉතින් ඊට පස්සේ අපි අපිට පරක් වුණා කේක් කපන අතරම ඉතින් ඔක්කොම සෙට් කරලා ඩෙකරේෂන්ස් ටිකත් ඉවර වෙලා අපි මේ ලෑස්ති වෙන්නේ අහිංසගේ බර්ත්ඩේ කේක් එක කපන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද vlog එක ඉවර වෙන්නේ. අපි අපිට පුළුවන් විදිහට කට්ටියම ටයිම් බැලන්ස් කරගෙන අපේ යාළුවගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු විදිහ තමයි අද vlog එකෙන් තිබ්බේ. ඉතින් එයාගේ යාළුවොත් එක්ක කසින්ලා එක්ක එතකොට ගෙදර කට්ටියත් එක්ක මේ හැම එකම අපි හොඳ ටයිම් එකක් ස්පෙන්ඩ් කරා. ඉතින් ඇත්තටම මෙයාලත් එක්ක මේ ඉන්න ටයිම් එක මට මාරම කම්ෆර්ටබල්. හරිම කම්ෆර්ට් සෝන් එකේ ඉන්නේ. ඉතින් මේ වගේ තවත් ලස්සන vlog එකකින් මම ආපහු එන්නම්. එතකන් ඔයාලා හැමෝටම බයි බයි.